හෙලෝ හැමෝම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා වොයිස් කන්ට්‍රෝලින් ගේමින් channel එකට. ඉතින් මම බලන්න යන්නේ ඉතින් අවුරුද්දකට පස්සේ PUBG එකට ගිහිල්ලා ඇත්තටම කිව්වොත් අවුරුදු 5ක් විතර නැත්නම් අවුරුදු 2ක් විතර මට මේක මිස් වුණා. මොකද පෞද්ගලික වැඩ වගේක් සෙට් වුණු හින්දා අපි බලමු ඉතින් අවුරුද්දකට පස්සේ මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මට නම් හිතා ගන්නවත් බෑ. මගේ රෑන්ක් එක නම් නැති වෙලා ඇති. අපි බලමු මේක ඩවුන්ලෝඩ් වෙනකන් ඉඳලා. හරි ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මේ කොහෙටද මේ ආවේ? චියර් පාක් එකද මේ වෙනස් වෙලා තියෙන්නේ? මන් දන්නේ වෙල්කම් බෑක් කියලා වැටෙනවා. මොනවද මන් දන්නේ මොන හරි කලෙක්ෂන් වගේක් තියෙනවා. ඇඳුම් වගේකුයි මල් වගේකුයි මං හිතන්නේ වැලන්ටයින් එකටද කොහෙද මේකෙත් දීලා තියෙන්නේ. බලමු ගිහින් වෙල්කම් බෑක් කියලා තාම වැටෙන්නේ. අයිඩියා එකක් නෑ. රැංගල් පෙන්නනවා. කොහින්ද මේකේ මේන් ලොබි එකට යන්නේ කියන එක දැන් මට ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. අනේ මන් දන්නේ මේක කොහොම කරන්නද කියලා. ක්වොලිටි එක නම් පට්ටම අවුල්. මං හිතන්නේ මං HD එක දාලා නෑ වගේ. අවුලක් නෑ. මේ තියෙන්නේ මගේ මේක නෑ. මේක නෙමෙයි. මේ ලොබිය නෙමෙයිනේ. ලොබියට යන්නේ කොහොමද කියන එක දැන් මට ප්‍රශ්නයක් කියලා තියෙන්නේ මෙතන. පොපියුලරිටි බැටල් එකටද කොහෙද ආවේ? මට අයිඩියා එකක් නෑ දැන් මේක කොහොමද කරන්න කියලා. අවුරුද්දකට පස්සේ කාපුවහම මෙලෝදියක් දන්නේ නැති. අනේ මන් දන්නේ මේක කොහොමද කරන්න කියලා. බලමු. ඔය වගේ තමයි මේ ලොබි එක තියෙන්නේ. ලොබි එක නම් පට්ටම ලස්සනයි. ඒ වගේ පට්ටම ක්වොලිටි එකකට තියෙනවා. මගේ යාළුවෝ නම් නෑ මේ වෙලාවේ ඔන්ලයින්. බලමු. මම මේ බලන්නේ අතරම යාළුවෝ ඉන්නවා කියලා මොකක් හරි මැච් එකක්වත් ගහලා දාන්න කියලා. අපි ඊට පස්සේ බලමු මේකේ මොනවා හරි ඉවෙන්ට් එවිද්ද මොනවද වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් රොයල් පාස් එක නම් ලස්සන අවුට්ෆිට් එකක් දීලා තියෙනවා. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. බෝනස් පාස් එකක් කියලා එකක් ඇවිත් තියෙනවා. මොකද්ද දන්නේ නැහැ. ඇත්තට මේකෙන් වෙන්නේ කියලා බෝනස් පාස් කියලා තියෙනවා. ඇත්තටම ගොඩක් කල් ගියපු හින්දා මේ ලොකු අයිඩියා එකක් නැතුව ඉන්න මම. ගන් වගේකට ස්කින් දීලා තියෙනවා. මිෂන් කම්ප්ලීට් කරන් තියෙනවා. මම හිතන්නේ මේ සීසන් එකේ නම් මට හරියට ගහගන්න බැලුවේ. බලමු. අපි ඒසියන්වත් try එක දෙමු. ඒසියන වීඩියෝ සීරීස් එකක් කරනවා PUBG එකේ වෙනම. අපි බලමු. කලෙක්ෂන් රිවෝඩ් වගේක් තියෙනවා. මොනවා හරි රිවෝඩ් තියෙනවා. රැංගල් තියෙනවා. මම දැන් මෙතනදි කරන්න යන්නේ මේ අලුතෙන් මොකක් හරි මැප් එකක් ඇවිත් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරන්න ඒක තියෙන තැන බැලුවේ මම. ඊට පස්සේ ආයෙ ගිහින් බලමු මේක මොකක් හරි කරලා. දැක්කා නේද මගේ රෑන්ක් එකට ලෙෆ්ට් ගෝල්ඩ් 5 වලටම වැටලා තියෙනවා. කියන්නේ වැටෙන්න පුළුවන් උඩරිම වැටලා තියෙන්නේ. මුල ඉඳලා ඉතින් මේක හදලා ගන්නවා කියන්නේ වෙනම ගේමක් දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. කෙලවෙන්න පුළුවන් උඩරිම කෙලවිලාද කොහෙද තියෙන්නේ. අවුරුද්දක් නේ කියන්නේ. ඉතින් රෑන්ක් එකත් ඉවරයි කියන එක තමයි. ඉතින් මුල ඉඳලා ගන්නවා කියන්නේත් මාර ගේමක් දෙන්න වෙනවා. අවුලක් නැහැ. ඉතින් try කරලා බලමු. මේ තියෙන අලුත් මැප් එක මම හොය හිටපු එක. මේක ඩවුන්ලෝඩ් කරගෙන බලමු. මැප් එක ඩවුන්ලෝඩ් වෙනකන් අපි බලමු අනිත් වෙලගේ මොනවද තියෙන්නේ කියලා. මොනවද මන් දන්නේ. මේ අලුතෙන් ඇවිත් තියෙන විල්ලෝඩි ගොඩක් PUBG එක ගොඩක් වෙනස් කරලා තියෙනවා. කලෙක්ෂන් 32 ඉන්නවා. හොඳයි. අපි බලමු කොහොමද මේක. තව මොනවද අලුත් අයිටම් කියලා. මට මේ බලන්න ඕනියලා තිබ්බේ රෑන්ක් බලන්න තැන. මට රෑන්ක් බලන තැන අමතක වුණා. හරි 18 ගිහින් මේ හිටෙන් ටිකට මම මේ හැම එකක්ම ක්ලික් කර හොයන්නේ මොකක්ද කියලා දන්නවද? අපේ රෑන්ක් එක පෙන්වන්නේ කොහෙද කියලා. ඇත්තටම කිව්වොත් රෑන්ක් එක කොහෙද දන්නේ තියෙන්නේ. මං ඔය එක ඉමෝට් දාලා දැක්ක නේද? වින් එකක්වත් නෑ. I think ඉමෝට් එකක් නම් තියෙනවා ඔය මොකක් හරි වෙන්නේ කියලා. ඉමෝට් දාලා ඉන්නවා. ඇත්තට මං ඉමෝට් බලන්න නෙමෙයි ආවේ. මට ඒක අමතක කියලා දැන් ආයෙ පොඩ්ඩක් කැරකිලා බලනවා කොහෙද මේ රෑන්ක් කොහෙද බලන්න තින්නේ කියලා. මං දැක්කා මේ වීඩියෝ වගේ එකදී
අල්ජෙන් රෑන්ක් එක වෙනස් වෙලා තියෙනවා අලුත් බැච් හම්බ වෙනවද මොකද්ද සීන් එකක් ලොකු සීන් එකක් ගිහින් තියෙනවා කියලා අලුත් අප්ඩේට් එකත් එක්ක ඒ කියන්නේ 2 නෙමෙයි 4.2 අප්ඩේට් එකේද කොහොද මේ වෙනස් සීම් ගොඩක් කරලා තියෙන්නේ රිවෝඩ් තියෙනවා මේ මොනවද ප්ලේ කරලා ගන්න පුළුවන් මොකක්ද MVP කියලා තියෙන්නේ ඔය තියෙන්නේ රෑන්ක් අල්ටිමේට් රොයල් කියලා එකකුත් ඇවිත් තියෙනවා කොංක ගහන අයටත් ඔය වගේ අයිටම් වගේක් ඇවිත් තියෙනවා අවුලක් නැහැ මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න නොටිෆිකේෂන් එකට පයින් පාරක් ගහගෙන යන් අපි මේක ගැන සීරියස් එකක් කරනවා ගිහින් එන්නම්